ජනතාවට තේරෙන්නේ නැහැ. ජනතාවට සහනයක් ඇටියට දීලා තියෙන හදිස්සි නීතිය. පොද හදිස්සි නීතිය ක්‍රියාත්මක කරන රටක ජනතාවට පාරට බහින්න හෝ වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙන්න මේ රාජ්‍ය සේවයේ තියෙන අසාධාරණකම් වලට එළියට බහින්න ක්‍රමයක් නැහැ. ඒක මුලින්ම පෙන්නලා ආයුධයක් විදියට ජනතාවගේ ඔළුවට තියලා තියෙනවා. ඒ නිසා අද රටේ කණ්ඩ නැත්තම් නිකන් වතුර ටිකක් බීලා බුදියපල්ලා කියන පණිවිඩය තමයි ආණ්ඩුව ජනතාවට ලබා දෙන්නේ. ආණ්ඩුව කියන්නේ ආණ්ඩුවට ඕන දේ ආණ්ඩුව කරනවා. ඒකට අකමැති නම් උඹලා ආහක බලාගෙන නිදාගනින්න කියන එක තමයි රටේ සමස්ත ජනතාවට දීලා තියෙන පණිවිඩය. ඕක ගන්න තමයි ජනතාව පෙළ ගැහිලා පොදි ගැහිලා කතරේ ගහලා මේ ආණ්ඩුවපත් කරගත්තේ. මම හිතන්නේ මේගොල්ලෝ ඡන්දයක් තියයි කියලා. මේගොල්ලෝ ඡන්ද තියන්න හොඳටම බයයි. මේගොල්ලෝ ඡන්ද තියෙන ක්‍රමවේදයක් ගැන අපිට හිතා ගන්නත් බෑ. මේගොල්ලෝ ඡන්දය නොතියන්න තුරුම්පු ගගා අපි දැක්කා අර පළාත් සභා සම්බන්ධව දාලා තියෙන කමිටුව තව මාස තුනකට දික් කරලා. ඒ දික් කරලා ඒකට එන යෝජනා බලපුවම අපිට පේනවා මේගොල්ලෝ ඡන්ද තියන්න නෙමෙයි හදන්නේ. මේගොල්ලෝ ඡන්දේ නොතියා ජනතාව බලෙන් තද කරගෙන මිරිකගෙන තුවක්කු පෙන්නලා ඉදිරි කාලය තුල පාලනය කරන්න හදනවා කියන එක තමයි අපි විශ්වාස කරන්නේ.